හෙලෝ ගයිස්, අපි අද හදන්න යන්නේ බාබකියෝ. දැන් අපි බාබකියෝ එක හදන්න ඕන පේස්ට් එක හදාගමු. ඒකට ඕන වෙනවා ඉඟුරු, සුදු ලූණු, මිරිස්, ලුණු, ගම්මිරිස්. දැන් අපි මේ පේස්ට් එක හදන්න ඒ දාගත්ත ඒවා බ්ලෙන්ඩ් කරගන්න ඕන. ඊට පස්සේ හොදලා කපාගත්තු චිකන් එකට ඒ පේස්ට් එක දාන්න ඕන. දාලා හොඳට අත ගා ගන්න ඕන. මේක මෙහෙම අත ගාලා පැයක් විතර තියන්න ඕන. මේකේ දාපු මේ පේස්ට් එක උරා ගන්න අපි චුට්ටක් ගෑරුපුවෙන් සිදුරු කරගත්තම මේ පේස්ට් එක හොඳට චිකන් එකට උරා ගන්න. අපි අද මේ බාබකියු එක හදන්නේ එයා ෆ්‍රයි එකේ. අපි ඒකේ මෙහෙම තියා ගන්න ඕන චිකන් කෑලි ටික. ඊට පස්සේ මේක තියලා ටයිමින් තියන්න ඕන විනාඩි 20ක් හෝ 15ක්. රත් වෙන්න තියන්න ඕන සෙල්සියස් අංශක 250ට. දැන් අපේ චිකන් එක පැදිලි ඉවරයි. හෙලෝ මගේ රත්තරන් යාළුවෝ, කොහොමද ඉතින් ඔයාලට? හොඳින් ඉන්නේ අද මුදස්සල වැස්ස නේද? කරන් දෙන්නේ ඔහොම ඉන්නේ. දැන් අපි ඒකෙන්ම කැරට් එකක් තියුවා තැම්බෙන්න කැරට් එක. දැන් අපේ චිකන් එක හැදිලා ඉවරයි. මේක නම් ඇත්තටම ගොඩාක් රහයි. ඔයාලත් හදලා බලන්න. එහෙනම් අපි ආයි හමු යමු. බයි.